අර තියෙන භයානක හොල්මන් කැලයක් අද මගේ ඊළඟ පැය 24 මිනිත් යන්නේ අන්න අර කැලේ තානියම. ඉතින් මට තියෙන එකම ප්‍රශ්නේ තමයි හෙට උදේ වෙනකම් පණ පිටින් ඉන්න පුළුවන්ද කියන එක. ඉතින් මේක ඇතුළේ පිටසක් වලින් අద్భుත එළි අමුතු දේවල් අමුතු ශබ්ද ගොඩක් ඇහෙනවා කියලා කට්ටිය කියනවා යාළුවනේ. ඔයාට අපිව සමාව දෙන්න පුළුවන්ද? චාලි අම්මට උඩ වෙන්න එලගිරි චැලෙන්ජ් එක. ඔගේ මම අපි කැම්ප් එක ගාව උතර හොයාගන්න ඕන පුළුවන්. ඔන්න ඔය විදිහට අපි කැලේට ඇතුළු වුණා යාළුවනේ. ඉතින් යන්නේ දැන් වෙලා හරියටම 10:00 ඒ කියන්නේ අපි හෙට උදේ 10:00 වෙනකන් ඉන්න ඕනේ. ඉතින් මේ ඉන්නේ ගයිඩ් අයියා. එයා හිතාගෙන ශාරුක් ખાන් කියලා මාස් එකක් උදාගෙන ඉන්නේ. හරිද? ඉතින් මං එයාට දුන්නා නාට්ටම විතරතුර. ඉතින් මේක තමයි හොල්මන් අద్భుත භයානක කන්ද. වීඩියෝ කියනකම් බලන් ඉන්න අපි මේකේ චාලි කරන් හිතන් ඉන්න. අපි මේ ගයිඩ් අයියාව තියාගමු එන්න. ඔයා ඉන්න අනේ මාත් එක්ක නේද? එළි වෙන? ඔව්. එළි වෙනකන් ඉන්නේ මම මේකේ. බලමු. මේකවද බලු කොල්ලා. ඊ අපේ ගයිඩ් ඩොග්. ගයිඩ් ඩොග්. ඒ උනාට යාළුවනේ මන් තමයි මේ දෙන්නවම බලාගන්න. පේනවනේ. මේ මෙතන ඉඳන් මොකද්ද? වලුරු ඉන්නවද? වලුරු ඉන්නේ. ඒ කියන්නේ ඒකේ සද්ද දායි. ඒ කියන්නේ බෑ. යාළුවනේ මෙතනට ආපු වෙලේ ඉඳන් අමුතු සද්ද එනවා. හරිද? ඇත්ත තමයි යාළුවනේ. ඉතින් අපි මේක ඇතුළට ආව වෙලේ ඉඳන් අමුතු සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒක තියාගන්න අපි මේ ඇතුළේ උනේ සාමාන්‍ය කැලේකට නෙමෙයි යාළුවනේ. ඉතින් යාළුවනේ මේක තමයි දැන් අద్భుත සිදුවීම් ගොඩක් වෙනා ගන්න මේ කැලේ ඇතුලේ. ඉතින් දැන් තමයි මේ කැලේට ඇතුළුනේ. ඉතින් ආපු වෙලේ ඉඳන් මේකේ අමුතු සද්ද එනවා. හරිද? අපිට වෙන්න පුළුවන් භයානකම දේ තමයි වල්ලුරෝ. මේකේ වල්ලුරෝ ඉන්නවලු. බලමු. හෙට උදේ වෙනකන් කොහොමද ඉන්නේ කියලා. ඉතින් යාළුවනේ අපේ පළවෙනි ටාස්ක් එක තමයි මේ කැලේ ඇතුලේ තියෙන අමුතු තැන් හොයාගන්න එක. හරිද? ඉතින් අපේ ගයිඩ් අයියා කිව්වා මේකේ අමුතු තැන් ගොඩක් තියෙනවා කියලා. අමුතු සිද්ධි අමුතු තැන් ගොඩක් තියෙනවා. අපි බලමු කොහෙද ගිහින්. අර මොකක්ද අර? කියද්දිම ඔයාට පේනවද යාළුවනේ අර අතන මොකක් හරියක් තියෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ කවුරු හරි ඉඳලා තියෙනවද? ඉතල හාමුදුරුවෝ භාවනා කරපු කුටි තමයි. ඉතින් මේ හුල්මන් කැලේ ඇතුලේ ආව් හාමුදුරුවෝ අදාළ වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ අපිට හම්බුණා අතෑරලා දාපු භාවනා කුටයක්. ඉතින් ඔයාලා හිතනවාද මේ වගේ තැනක් මෙච්චර මේ භයානක කැලේ ඇතුලේ තියෙන්න පුළුවන් කියලා? ඉතින් යාළුවනේ අපේ පළවෙනි ටාස්ක් එක කම්ප්ලීට්. හැබැයි තව අපිට තැන් 4ක් හොයාගන්න තියෙනවා. ඉතින් යේ කියන්නේ? යේ අපේ පළවෙනි ටාස්ක් එක හරි. ඉතින් යාළුවනේ ඔයාලා දැකලා තියෙනවද යකිනාරා? ඉතින් ඔයාලා දැකලා තියෙනවනේ දැම්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. අපි බලමු කී දෙනෙක් මේව දන්නවද කියලා. හරි. යාළුවනේ අතන ඉඳලා අපිට ටික දුරක් එන්න හම්බුනේ බෝධියක් හම්බුණා. හරිද? ඉතින් අපේ ගයිඩ් අයියා කිව්වා මේ මේකට කවුරුත් එන්නේ නැද්ද? එන්නේ නැහැ. අර හරිය මේ සම්පූර්ණ මේ බෝධිය වටේට අතු ගාලා ළඟට යන්නේ නැහැ. ඉතින් ඒක කොහොමද අර මේ කැලේට කවුරුත් එන්නේ නැත්නම් වටේට අතු ගාලා තියෙන්නේ? මරත් ප්‍රශ්නයක් ඒක. ඉතින් ඔයාලා මේ දැන සිද්ධි දන්නවනම් කමෙන්ට් එකක් දාන්න යන්න. හරිද? කෙසෙල් කොත්තුමි. එතකොට අපි කන්නේ කෙසෙල් කොත්තුමිද? දැන් අපිට තියෙනවා පොඩි වැඩක්. හරිද? මෙතන දැන් පාරවල් දෙකක් තියෙනවා. දැන් ඔයා තෝරගන්නේ මොන පැත්තද? ආයි ඉස්සරියදී මම තෝරගන්නේ මේ පැත්ත. අපි කරලා බලමු සීස පේපරෝ. මම දන්නේ. සීස පේපරෝ. ඒ ඔයාගේ පැත්තට යා. ගාන. දෙවෙනි චැලෙන්ජ් එක ඔයාලට මම කියන්න. දෙවෙනි ටාස්ක් එක තමයි අපි මේ කන්ද මුදුනට ගිහිල්ලා බිත්තරයක් බදින්නයි යන්නේ. බිත්තරයක් එක්ක මැගී කන්න යන්නේ. කොත්තුමි හරිද? මොනවා වෙයිද දැන් අද යක්කු ගහගෙන නැතුව අපි මේකෙන් බහින්නේ. ඉතින් යානේ මේ වීඩියෝ එකට views ලක්ෂ 5කට වඩා ඇවිල්ලා like 10000ක් આવස්. අපි මේ මහා කන්ද උඩ පැය 24ක් ඉන්නවනේ. ඉන්නවා. 1 hour later. what is මම සැංගිලාගේ ජේ හැංගිලාද කරේ? සැංගිලාගේ ගන්න ගිහිල්ලා තියානේ අපි දැන් කන්දුරට ගිහිල්ලා නූල්ලස් එක හදාගන්න තමයි මේ ඉන්නේ. ඉතින් මම ලොකුවට වැඩි විස්තර දැම්මේ නැහැ. මොකද වීඩියෝ එක බෝරින් වෙන ඉඳ. ඉතින් මතක තියාගන්න යාළුවනේ ඉස්සරහට තමයි වීඩියෝ එකේ හොඳ දේවල් වෙන්නේ කියලා. අම්මට උඩ වෙන්න එලගිරි චැලෙන්ජ් එක. ඔගේ මම අපි කැම්ප් එක ගාව උතර හොයාගන්න ඕන පුළුවන්. වෙන්නේ කෑග. ඔව්. ඔන්න එහෙනම් අපි දවල්ට කෑව යාළුවනේ. ඉතින් යානේ අපි මෙතන කාලේ ඉවරයි හරිද? දැන් ඔක්කොම අස් කරා. දෙවෙනි ටාස්ක් එකත් ඩන්. ඉතින් යේ යන්නේ. ඉතින් යාළුවනේ අපි කාලේ වෙලා ඩ්‍රෝන් එක දාලා බැලුවා අපි ඉන්නේ කොයි වගේ තැනකද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති අපි මේ ඉන්නේ භයානකම කැලේක. ඉතින් ඉමක් උනක් පේන්නේ නැති මේ කැලේ අද නම් අපි රහස විශ්ිනලම තමයි යාළුවනේ අපි එන්නේ. පේනවා ඇති බලන තැනක් ගාස් එක එක ගල් එක එක තැන් අමුතු තැන් ගොඩක් තියෙනවා මේක තුල.
දැන් ඉතින් කියන්න ඕනේ ඒක විස්තර. දැන් අපිට දැන් මෙතන ඉන්න තැනක් හොයාගන්න ඕනේ. මොකද අයියේ දීව දිවිල්ලට මල්ලි කොහෙකින් සමන්ද අයියේ යාළුවනේ ඉස්සරේලා එහෙන අමුතු සද්දයක් එනවා හරිද දැන් මේ අපි ආපහු ආල්පාරේ ඉන්නේ මම අයියා නෑ ෂේනා ඉන්නවා මගේ අතේ කැමරාව තිබ්බා ඉන්නවා මොනවයි හැමදැනම දුවලා තමයි මේ ආරි සද්දයක් එනවා දැන් සිරාවට අම්මට උඩ වෙන්න එලගිරි චැලෙන්ජ් එක. ඔගේ මම අපි කැම්ප් එක ගාව උතර හොයාගන්න ඕන පුළුවන්. ඉතින් විශේෂ තැන් හොයන් යන අතරේ අපිට තවත් හම්බුණා අලුත් වෙනවා මේ මොකද්ද මේක තමයි ඉතර මේකට බෙහෙත් දාලා රජවරුන් බෙහෙත් කරා කියන්නේ මේකේ තමයි. මේකේ දාලා තියෙනවා බස්සලා තියෙනවා බෙහෙත් පුරවල. ඒකට ලෙඩ හොඳ වෙනවා කියලා. මම කකුල දාගන්න එපා දැන් ඕකේ ජරා. මේක ගැඹුර පෙන්නන දෙන්න. මේක අපි ඉදනකොට ගැඹුරු. ඈ ඉන්නවා. ඒට තොලා තියෙනවා ඈ ඊරවල තියෙනවා මේ අඩිය වැදුන්නේ නේද? අඩිය කියන්නේ සම්පූර්ණ බස්සලා තියෙනද උකට ඉතින් යාවනේ අපි තැන් ටික බල බලා යද්දී අපිට ගයිඩ් අයියා කිව්වා තව ඉස්සරහින් තියෙනවා කියලා නවතින තැන. මේක තමයි මං කියපු පොට් එක. ඒකලේ මැද්දේ කොහෙද මේ වගේ තැන තියෙන්නේ සුපිරි තැන. ඌරෝ නෙමේ ඉත්තෑවෝ කබරයි ඔක්කොම ඉන්නවා. රැයට මෙතන තමයි ඉතින් ඉන්න වෙන්නේ ඔයාලට. වෙන කරන්නේ නෑ සේෆ්ටි තැනකට තියෙන්නේ මෙතන විතරයි. මේ ඉත්තේ ගුරුත් ඉත්තෑවෝ ඉන්නවා. ඔය තියෙන බඩ. සාක්ෂි. මට අනීතරයට ඒවා කියන්න බෑ. හිල් කරගෙන තමයි ඉන්න වෙන්නේ. මේ කොහොමද දැන් මේ කැලේ මැද්දේ කිස් පිට්ටනියක් තියෙන්නේ ඒවා බිරහස්. අද රැයට මම බෙන්ටෙන් ඔට්ලෝසු ගන්න යාළුවනේ ඉතින් අපිට ටෙන්ට් එක ගන්න තැනක් හම්බුණා යේ ඉතින් යාවනේ අපි සෑහෙන වෙලාවකට පස්සේ කැම්ප් එක ගන්න තැනක් හොයාගත්ත හරියටම කැලේ මැද්දේ. මේ ඇස්සේ අපේ ෂේන් කොල්ල වැඩ පෙන්නනවා. බලන්නකො ඉතින් ෂේනගේ වැඩ. අර මොකද අර කොල්ල කරන්නේ? මේ කොල්ලට තනි කර පිස්සු. නැත්තම් මේ වගේ ගමනක් එන්න හිතනවා. අර මොකද්ද? පොල්ලෙලි ගහලා කවුද? ඉත්තේව නිට්ටෑවොත් ඉන්නවා. මන් දැනුවත් මේ නිට්ටවුන. ඔයාලගේ ගම මොනවද කියන්නේ ඔයාලා එක්කම මේ තියෙන්නේ ඔය සාක්ෂි. නිට්ටෑව පොල් කාලා. ඉත්තෑව. අද මාත් කරනවා පොල්. ඉත්තේ පොල් මාස්. මේ කොල්ලට දැන් ට්‍රැක පැනලා දින හිතන්න එපා යාළුවනේ. ඉතින් යාවනේ අපිට ටෙන්ට් එක ගන්න තැනක් හම්බුණා හරිද? ඉතින් මට කිව්වා මේ මීටර 500කින් තියෙනවා මේ හොඳ තැනක්. ඒතර සේෆ්ටි පිට ටෙන්ට් එක ගහ ගන්න පුළුවන් කියලා. මාව මුළු කැලේම ඇවිද්දලා අවසානට අපි අර පටන් ගන්න තැනට එහා පැත්තේ තියෙන පැත්තේ තමයි මේක හම්බුනේ. හරිම මහන්සිය දැන් ඉතින් ටෙන්ට් එක ගහන්න ඕනේ. ඒක තමයි අපේ දෙවෙනි ටාස්ක් එක නෙමෙයි අපේ තුන්වෙනි ටාස්ක් එක. හරිද? ඊට පස්සේ අපිට ගිනිමලයක් ගහ ගන්න ඕනේ. චාලි ගේම් කරන්න ඕනේ. ඉතින් අද මම මෙයාව තියා ගන්නවා. හරිද? මම යනවා. එයා බලාගමු. යාවනේ අපි ඉක්මන් කරලා ටෙන්ට් එකක් ගහගත්තා. ඉතින් යානේ සාර්ථක ලෙස අපේ තුන්වෙනි ටාස්ක් එක කම්ප්ලීට්. යේ! ඉතින් දැන් අපිට තියෙනවා දර හොයන්න. හරිද? දැන් ඉතින් අපි දෙන්න බෙදිමු. Nope. එහෙනම් ඔයා දර හොයන්න මම දර හොයන්න නේ. ඔයලා කිරි. මට මේ ඉත්තේ කාපුව මේව ගත්තාගේ නේ. එලා කිරි. ඒ කොහෙන්ද පොල් උස්සන් ඇවිල්ලා තියෙන්නේ මේ කැලේට? මේක මැද්දට දාන්නේ. හවුද? අර අතන අතන තියෙන ගුලාසේ තියෙනවා එහෙන පොල් එලි කඳක්. හරිද? ඉත්තේ තමයි ඉන්නේ. අන්න ඒ දිරයට આવුත් එහෙම බලන්න. ඉතින් යාවනේ සාර්ථක ලෙස හතරවෙනි ටාස්ක් එකත් හරි. දර ටික හොයාගත්තා. ඉතින් යාවනේ කතාවෙන් කතාවේ ඉක්මනටම රෑ වෙන්න ගත්තා. ඉතින් අපි ඔක්කොම ටික ලෑස්ති කරගත්තා ගිනි මෙලේ ඔක්කොම ටික. ඉතින් දැන් තියෙන්නේ අපේ රෑ වැඩ ටික. ඉතින් යාළුවනේ හදාගත්ත ගිනි මෙලේ හරිද? දැන් තියෙන මේක පත්තු කරගන්න. ෆයිනලි ඉතින් යාවනේ අපි ඉක්මන් කරලා ගිනි මෙලේ තවල ගත්තා. මොකද අපිට එළි වෙනකම් මේකෙන් ඉන්න ඕනේ. ෆයිනලි ගිනි මෙලෙත් done. යේ! ඊගාවට තමයි අපේ දින හොල්මන් ටාස්ක් එක කරන්න ඉන්නේ. හරි? බලන් ඉන්න. යාළුවනේ ගයිඩ් අයියා අන්න හරි යනවා. හරිද? අන්න හරි යනවා යා මේ කැලේ දර හොයන්න ගියා. දැන් මට දර මදි. හරිද මෙතන මේ? ගිනි මෙලේ ගහගත්තට දර මදි. ඊළි වෙනකන් ඉන්න ඕනේ. නිවන් දන්නේ පුර යනවා. දැන් මං තනියම දින්නවනේ මේක.
ඉතින් යවුනේ මේක තමයි පස්වෙනි ටාස්ක් එක. හරිද? පස්වෙනි ටාස්ක් එකේ අපිට කරන්න චැලෙන්ජස් 3ක් තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි මැගී එකක් හදලා කන්න යන්නේ මෙන්න මේ කැලේම. හරිද? එන්න තියෙනවා මැගී. අතන හොල් මම බලලා නිසා මම යන්නේ නැහැ. නයිස්. ඉතින් කියන්න දෙයක් තියෙනවා. හරිද? මම දැන් ඉන්නේ කැලේ මැද්දේනේ. උඩ හරියෙන් ඇහෙනවා සද්ද. ඒ කියන්නේ මම හිතන්නේ මේකේ උඩ හරිය තමයි කන්දේ අර වෙනවා කියන භයානක දේවල් වෙන්නේ. ඉතින් බලන් ඉන්න අපි එළි වෙනකන් ඉන්නවා. අද කරන්න තව චැලෙන්ජස් 4ක් තියෙනවා පස්වෙනි ටාස්ක් එකේ. හරිද? බලන් ඉන්න ඕනේ. චාරිචාරික් කරනවා. යතයි පොඩි කොල්ල කරගත්තද අදින් හරි. අර අඟුරු ටික නේද පැත්තක් කන්න තියෙනවා. ඉතින් යාවනේ ඒ ටිකට මගේ අතින් කොතුමි එක ගිනිමෙලේ ඇතුළට වැටුණා. අම්මා ඒක දුවන හැබැයි දුවන අයියේ යාවනේ මේක තරවලා මේ ඊට ඇතුළට වැටෙනවා. ඉතින් මොනා කරන්නද මේව තමයි කන්නේ නේ දැන්. රෑ කෑම දාන්න. ඔය කට කනද? හරි අර ඇයි කනද? ඔය කරනවා ගන්න ඇයි? මට බඩගින්න හිටියේ ඔයාලා කවදා හරි මේ වගේ එකක් කරලා තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවනේ. හරිද? දැන් වෙලාව පෙන්නන්නම්. හරිද? දැන් මම මේ කන්නේ. රෑ 7:20යි මේ. 7:20යි වෙලාව බොරු නම් බලන්න 7:20යි වෙලාව. ඉතින් අපි රෑට කන්නේ මේ මහා කැලේ මැද්දේ. පළවෙනි චැලෙන්ජ් එක කම්ප්ලීට්. දෙවෙනි චැලෙන්ජ් එක චාලි චාලි. ඉතින් යවනේ අපි මේ මහා කැලේ මැද්දේ ඉන්නේ. දැන් කරන්න යන්නේ චාලි චාලි. හරි? ඉතින් පැන්සල මන් තියාගන්නවා හරියට. දැන් ඔයාලට කාටවත් කියන්න බෑ බාන්න පෙන්නන්න පැන්සල බැලන්ස්. හරිද? පැන්සල බැලන්ස්. චාලි චාලි ඔයා මෙතන ඉන්නවද? 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 චාලි 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 ඔයා මෙතන ඉන්නවද? මේ පැන්සල බැනස් ඕක මේව කරනවා චාලි චාලි ඔයාට අපිව සමාව දෙන්න පුළුවන්ද? චාලි චාලි සීරියස් ඈ මේ දානවා වීඩියෝට දානවා මං කිව්වා කරන්න එපා කියලා ගිනි වරකට මේ මාව ගැහෙනවා අර කරක නිවන්න ඉටිපන්ද ඕනේ අර සිද්ධියත් එක්ක ඔයාට වීඩියෝ වල ඇහි අමුතු සද්ද ඇහෙනවා. හරිද? පොඩ්ඩක් අර පැත්තට කැමරාව පෙන්නන්නකෝ. මේ බාන්න ටෝච් එක ඕෆ් කරොත් එහෙම කිසිම එළියක් නැහැ. පේනවනේ. අර කන්දේ එක එක අමුතු සද්ද එන එක නේද? වයිබ්‍රේට් වෙනවා වගේ අමුතු සද්ද එනවා. හරිද? ඉතින් යාළුවනේ මේක තමයි අපේ 4 වෙනි channel එක. හරිද? අපි දැන් විශ්වයියට ගෝල් එකක් කරන් බලන්න යන්නේ. විශ්ව කියන්නේ මිනි ඇක්ෂන් වල කවුරුත් දන්නේ. බලමු පොර ගෝල් එක උස්සයිද කියලා. එලෝ හොඳයි වැඩකද ඉන්නේ? වැඩක ඉන්නේ පොඩි වැඩක. මේ මන් දැන් මේ ඔයා දන්නවද යාය 001? ආව මං ඒ කැලේ ඉන්නේ. ඔයාලගේ එක පැත්තකනේ මං ආව අනිත් පැත්තට. මේ බොරු නෙමේ සිරා මේ. මේ සිරා මේ. මායි මේ ගයිඩ් අයියා ඉන්නේ. එයා දැන් තව ටික යනවලු. අම්මට සිරියේ නම් මරන්න එපට දැන් යක්කු ගාලා හොල්මන් ඉන්නවා. ආඩේ වේ. මොකද මේ? ඔයාලට ඒ කියන්නේ ඔයාලා වීඩියෝ එක ඇත්තටම සිද්ධ වුණාද? මේ චාලි කැරුණා. අම්මඩේ නේද කිව්වා. ඉතින් මේ වයින් පොඩි චැලෙන්ජ් එකක් ඉල්ල ගන්න කතා කරේ. මට මේ හෙලිය එනකන් ඉන්න පුළුවන් වෙන්නේ. ඔව් උදේ වෙනකන් ඉන්නා. දැන් මේ මම උදේ ආවේ 9 ගන්නට. නෑ 10යි 26ටද කොහෙද? අම්මට උඩ දෙන්න එල කිරි චැලෙන්ජ් එක. ඔගේ මම අපි කැම්ප් එක ගාව උතර හොයා ගන්න ඕන පුළුවන්. බ්‍රෝ මම මේ ඉන්නේ හතර කැලේ කොනේ ඉන්නේ. මේ කැලේ මැද අර ඔයාලා කීස් පිට්ටනිය එක වගේ ඉන්නේ. ආවේ පිට්ටනිය. ඉතින් ඒ පිට්ටනිය තමයි ඉන්නේ. එතකොට මං චැලෙන්ජ් එක කම්ප්ලීට්. ඉතින් පළවෙනි එකේන ඔයාලා හිටියේ. හරි පළවෙනි එකේන ඔයාලා හිටියේ.
ඉතින් මම එතන තමයි ඉන්නේ. එතන තමයි ඉන්නේ මේ. ඔව් ඔව් ඉන්න වතුර පාර වෙන්නන්න. වතුර පාර තියෙන ඔය කෑ ගහන්නේ. අර එතන ඉන්නේ. හරි චැලෙන්ජ් එක කම්ප්ලීට් නේ. එහෙනම් බයි. බයි හෙට උදේ වෙනකන් ඉන්න පුළුවන් නේ. හරි එලකිරි බයි එහෙනම්. යේ අපි ඒ චැලෙන්ජ් එක කම්ප්ලීට් කරා යාළුවනේ. දැක්කනේ මං කිව්වේ. ඔයාලා විශ්වාස කරේ නෑ නේද? යාය 001 එකේ යාය 404 කැලේ ඉන්නේ කියලා. කියන්නේ මේක අර යාය 001 කැලේ එක කොටසක්. හරිද? මිනි කැප්ෂන්ලා හිටපු තැනම තමයි මම මේ ඉන්නේ. ඔර කියනවා ඉතින් මට ඉන්න බෑ කියලා. බලමු චැලෙන්ජ් එක මම කම්ප්ලීට් කරනවා කොහොම හරි. ඉතින් ඒ චැලෙන්ජ් එක කම්ප්ලීට් හරිද? ඉතින් ගයිඩ් අයියේ සතුට සමරවනේ. යේ ඉතින් හරිම නිදිමත. ඉතින් ගුඩ් නයිට්. ගුඩ් නයිට් මම යනවා. ඈ? ඔය යනවාද? යාළුවනේ මාව ගෙහෙනවා හරිද? යනවා? ඇයි? එතන මං තනියම ඉන්න ඕනේ මේකනේ. ඔයා යන්නේම ඉන්නේ ආයෙකම. මම යනවාද? මට පරක්කුත් වෙලා තියෙනවා. වැඩිපුරක් තිරියනේ දැන්. අනේ එහෙම කරන්න එපා ඉතින් දැන්. පාර කියලානේ තියෙන්නේ මම හදිස්සියක් වුණොත් දුවගෙන එන්න. ඉතින් මේ කැලේ කොහොමද මේ මහා රෑ කොහොමද එන්නේ? මම ඔයාලට කියලා නෑනේ. ඔයා යනවද? යනවාද? කරන්න දෙයක් නෑ. ඔයා වෙනදී වල්ලා ඉන්නේ. හරි එහෙනම්. එහෙනම් thank you ඉතින් මෙච්චරට හිටියද? හරි. බ්‍රෝ. බයි එහෙනම්. යාළුවනේ අන්න අපේ ගයිඩ් අයියා යනවා හරිද? බ්‍රෝ දැන් ඒතර මං තනියම දින්න ඕනේ. මේ මහා කැලේ. ඉතින් යාළුවනේ අන්න එවෙල් නම් මට ගොඩක් බය හිතුණා. මොකද මේ මහා කැලේ මැද්දේ මං විතරයි ඉන්නේ. ඉතින් මගේ ආරක්ෂාවට කවුරුත් නැහැ. ගයිඩ් අයියා ගියා. දැන් ඒතර මම මේ මහරෑ මේ කැලේ ඇතේ තනියම ඉන්නේ. කමන්නේ. චැලෙන්ජ් ඇක්සෙප්ට්. ඉතින් යානේ මම හැමම නිදාගත්තා. මොකද මං තනියම ඉන්න හින්දා එළියටවත් පහින්න ගියේ නෑ. ආයේ උදේ තමයි කැම එක ඔන් කරේ. good morning යාළුවනේ. ඔයාලට පේනවා ඇති දැන් එළි වෙලා හරිද? මම තාම මෙතන ඉන්නේ. හම්බෝ. ඉතින් රැඩිස් මම ඉන්නේ කියන්නේ මොකද හිතේ අමුත් සද්ද එනවා හරිද? ඉතින් පේන්නේ අපේ ගිනි මෙලේ තාම වත් තියෙනවා. නේ. ඉතින් යන්නේ මම යාය 404 කැලේ මම එළි වෙනකන් හිටියා. ඉතින් මට කිසිම කරදරයක් නැහැ. මිනි කැප්ටන් ඔන්න එනම් මම එළි වෙනකන් ඉඳලා පේන්නවා. ඉතින් මම ගිහින් එන්නම්. මම මෙනෝ